මිසක් වෙන්නේ නෑ නේද? මට තීරණයක් කරන් ඉවරයි. හායි හේමාගේ ෆෑන්ස්ලා වෙන ඔයාලට අද හේමාගේ ෆිල්ම්ස් ගැන අලුත් විස්තර ටිකක් ගේන්න තමයි මේ හදන්නේ. සිහින නෙළුම්මල් චිත්‍රපටිය වගේම අයිස්ක්‍රීම් චිත්‍රපටියත් ඔය කට්ටිය ආදරෙන් වළඳ ගන්න ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ හේමාගේ රිලීස් වෙන චිත්‍රපටි මොනවද? ෆිල්ම්ස් මොනවද? මේක තමයි ප්‍රේක්ෂකයන්ට තියෙන මීළඟ ප්‍රශ්නේ. අද කියන්න යන්නේ මීළඟට රිලීස් වෙන්න තියෙන චිත්‍රපටි පිළිබඳව පොඩි විස්තරයක්. හේමල් රංගපාල අවසන් කරපු චිත්‍රපටි 5ක් විතර තියෙනවා. ඒ අතරින් මාරියා චිත්‍රපටය වගේම දේවී කුසුමාසන චිත්‍රපටය නුදුරේදීම තිරගත වෙනවා කියලයි ආරංචි මාර්ගවලට අනුව කියන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසන් වෙනතුරු ඔබ නැරඹුවොත් ඒ චිත්‍රපටි රිලීස් වෙන දවස් කාලවකවානු ගැන ඔබට දැනගන්න පුළුවන්. පළමුවෙන්ම අපි දේවී කුසුමාසන චිත්‍රපටය ගැන කතා කරමු. Laika Productions නිෂ්පාදනයක්. The man who speaks the legend is coming to become the witnesses of history. They decorated time with their emotions. Subhaskaran presents සීතාවක රාජසිංහ උපකාරයෙන් මේ චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම රාණි චිත්‍රපටය නිෂ්පාදනය කළ ලයිකා ප්‍රොඩක්ෂන්ස් ආයතනය විසින්ම තමයි මේ දේවි කුසුමාසන චිත්‍රපටයත් නිෂ්පාදනය වෙන්නේ. හේමල් වගේම උදාරි වර්ණකුල සූරිය, මහේන්ද්‍ර පෙරේරා, සූර්යාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, චිලේ තිලංක වැනි ප්‍රවීණ වගේම දක්ෂ නළු නිළියන් රැසත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය මැයි මාසයේ මැද භාගයේ නිකුත් කිරීමට සූදානම් වන බවයි ආරංචි මාර්ගවලට අනුව පවසන්න පුළුවන්. මං යට ආදරයට කිව්වේ දේවි කියලා. සිංහල භාෂාවෙන් දේවි කියලා දේවතාවිටත් කියනවා. අපි සොල්දාදු හැන්රි. හැබැයි ඊටත් අපි ආදරවන්තයෝ. To witness history, they adorn the time with their deepest emotions. Devi Kusumasana. Open your doors and windows. Break down your walls. Allow the winds of all lands and all cultures to blow through your house freely. But do not let this wind blow you off your feet. මංජුවල්ලි එට උදේට අපේ සිනමාවේ ඉඳී නේද? ඉදිරියට. හොඳයි අයියා අපි ඉන්නවා උඩ සවුත් එකේ 20යි 17. ඔයාව හම්බෙයි ඉදිරියට. ඇවිල්ලා මොනවයි කරන්න ඕනද? ඔව් මල්ලි. අපි පන්නයක් කරගෙන යනවා ඉදිරියට. ඒ කට්ටාවුන කියදපන්. අම්බුලන්ස් කරේ මයෙන් බෝට්ටුවක් අරගෙන සෙට් එක දාන ගේම ගාලා. බෝට්ටුව ඔය කැමු යන්න කිව්ව උඩ හැමතැනම සුපර් මාකට් දාන්න වෙයි. යකෝ ඔය ගමනටම තියෙන බඩු. මේ රූපරාමු පෙළෙන් ඔබ දකින්නේ මාරියා චිත්‍රපටයේ අවස්ථා කීපයක්. මාරියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන මහතා විසින්. ඒ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදන කටයුතු සිදුවන්නේ ඉන්ද්‍රජිත් සිල්වා මහතා විසින්. මේ චිත්‍රපටයේ විශේෂත්වයක් විදිහට නළුවන් පමණක් සහභාගී වන රංගනයෙන් දායක වන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හේමල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අෂාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දිසානායක, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ්
වැනි ප්‍රවීණ වගේම අතිදක්ෂ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් තමයි මේ මාරියා චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයට අන්තර්ජාතික ඇගයීම් කිහිපයක්ම ලැබුණා. ඒ අතරින්ම වැදගත්ම වගේම විශේෂතම සම්මානය වෙන්නේ මේ නළුවන් 7 දෙනාටම හොඳම නළුවා සම්මානය හැනෝයි සම්මාන උළෙලේදී ලැබීමයි. අධ්‍යක්ෂකවරයා පවසන ආකාරයට මේ කතාව සත්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් නිමැවුණු චිත්‍රපටයක්. කැප්ටන් මට ගෙදර යන්න ඕනේ කැප්ටන්. ඉතින් බහලා ඵලයන්. අපි මීට පස්සේ රස්සාව යන්න ඕනේ අපිට සෙට් වෙන උන් එක්ක. යකෝ අපි මාළුකාරයෝ. අපි මිනිමරුව නෙමෙයි යකෝ. මේ චිත්‍රපටයත් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිත බවයි ආරංචි මාර්ගවලට අනුව ඔබට පවසන්න පුළුවන්. මීට අමතරව අමල් අල්විස් මහතා විසින් අධ්‍යක්ෂණය කළ ස්වෝන්ස් by the Sea චිත්‍රපටයත් මේ වෙනකොට වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. නමුත් තවමත් මෙහි තිරගත කිරීමේ කාලවකවානුවක් සඳහන් වන්නේ නැහැ. මේ චිත්‍රපටයේදීත් හේමල් සමග අෂාන් ඩයස්, යුරේනි නොෂිකා, ගම්‍යා විජේදාස රංගන දායකත්වයේ සපයනවා. මේ චිත්‍රපටයත් නුදුරේදීම දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉමු. මේ තමයි හේමල් ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණය යටතේ දෙවනි වරටත් හමුවන හිඩන් සිටි චිත්‍රපටය. මේ චිත්‍රපටයේත් වැඩ කටයුතු මේ වන විට අවසන් වෙලා තියෙනවා. මෙහි රූපගත කිරීම්වල කොටසක් එංගලන්තයේ සිදුවුණු අතර අනෙත් කොටස ශ්‍රී ලංකාවේදී සිදු වුණා. මෙහි රංගපාන රංගන ශිල්පීන් විදිහට හේමල් සමග කාංචනා මෙන්ඩිස්, අරුණි රාජපක්ෂ, තුමිදු දොඩන්තැන්න, උමා අසේනි වගේ ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් වගේම විවිධ විදේශීය රංගන ශිල්පීනුත් සහභාගී වෙනවා. ඊළඟ චිත්‍රපටය තමයි තාල චිත්‍රපටය අධ්‍යක්ෂණය කර පාලිත පෙරේරා මහතාගේ එලිෆන්ට් පාස් චිත්‍රපටය. මේ චිත්‍රපටයේත් හේමල් වගේම බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර, ඉෂාංකා ජාන්වි, කෞශල්‍යා ෆර්නෑන්ඩෝ, රත්නා ලාලනී වගේ අතිදක්ෂ රංගන ශිල්පීන් සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපට තිරගත වෙන තුරු දැනට තිරගත වෙන අයිස්ක්‍රීම් චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ තොරතුරු දිගටම දැනගන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. හිත ඉන්න දෙයක් නෑ රයින. අද තමයි දවස.